අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකට කොහොමද ලංකාවේ බස් මොඩ් එකක් දාගන්නේ කියලා. හරිද? මෙන්න මේ විදිහට ලස්සන බස් මොඩ් එකක් දාගන්න කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා යන්නේ. මේ වීඩියෝ එකේ නම් මේ තියෙන්නේ දුක්ලමිසි මේ බස් එකේ මොඩ් එක තමයි ඉස්සරහට මේ ස්කින් එකේ ලස්සනම කොහොමද කියලා. ඔයාලටත් මේක ලේසියෙන්ම දාගන්න පුළුවන්. මම එනම් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ අපි OBB ෆයිල් නැතුව එතකොට පාස්වර්ඩ් නැතුව ලේසියෙන්ම දාගන්න කොහොමද කියලා. මේ වැඩේ කරගන්න අපිට ඕන වෙනවා ZRT ඇප්ලිකේෂන් එක. ඒ වගේම අනිවාර්යෙන් බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකත් ඩවුන්ලෝඩ් කරලා තියෙන්න ඕන ඔයගොල්ලෝ. මුලින්ම අපි ගේම් එක ඕපන් කරගන්න ඕන. ගේම් එක ඕපන් කරාට පස්සේ අපිට බලා ගන්න වෙන්නේ මෙන්න මේ විදිහේ AC බස් එකක් යාළුවනේ. අපි දැන් බලමු මේ බස් එකේ මොඩ් එක චේන්ජ් කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලා ගේම් එකෙන් බැක් වෙලා මෙන්න මේ ZRT කියන ඇප් එක ඕපන් කරගන්න ඕන. දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. මේ වැඩේට අපි මොඩ් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්තු මොඩ් ෆයිල් එක. ඊට පස්සේ අපි මේ ෆයිල් එක මෙතනින් කොපි කරගන්න ඕන. දැන් ඕගොල්ලෝ පොළපාර ඊතලයක් තියෙන ෆයිල් එකට ටච් කරන්න. ඊට පස්සේ ආපහු අපිව මේන් මෙනු එකට යනවා. දැන් මෙන්න මේකෙන් ડોකියුමන්ට් කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක්. අපි ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගමු. ඊට පස්සේ මේ වගේ ෆෝල්ඩර් තුනක් බලා ගන්න පුළුවන්. මේක අපි මොඩ්ස් කියලා තියෙන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න ඕන. ඊට පස්සේ අපි කලින් කොපි කරගත්තු ෆයිල් එක මේ ෆෝල්ඩර් එකට පේස්ට් කරගන්න ඕන. දැන් අපි මේ ZRT කියන ඇප් එකෙන් බැක් වෙලා ආපහු ගේම් එක ඕපන් කරගන්න ඕන. මෙතනින් ගෑරේජ් කියලා තියෙන ඔප්ෂන් එක තෝරගන්න ඕන. දැන් මෙන්න මේ රතු පාට ඊතලෙන් පෙන්වන තැන ටච් කරන්න. ඒකට මේ විදිහට මොඩ් එක ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මොඩ් එක ලෝඩ් වෙලා ඉවරයි. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ බස් එකේ මොඩ් එක චේන්ජ් වෙච්ච විදිය. මෙන්න මේ විදිහේ ලස්සන මොඩ් එකක් තමයි බස් එකට වෙන්නලා තියෙන්නේ. ඕගොල්ලොන්ගේ මොබයිල් මේ ගේම් එක ප්ලේ කරන ඕන කෙනෙකුට මේ විදිහට ලේසියෙන් මේ මොඩ් එක දාගන්න පුළුවන්. දැන් අපි මේ මොඩ් එක වැඩ කරනවාද කියලා ගේම් එක ප්ලේ කරලා බලමු. අවුලක් නැහැ. මෙන්න මේ විදිහට ෂේප් එකේ තියෙනවා. කිසිම ලැග් එකක් මොකුත් නැහැ. මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලොන්ට වැදගත් වෙන්න ඇති කියලා. මේක කොහොමත් බස් ගේම් එක ප්ලේ කරන බස් පිස්සුන්ට තමයි වැදගත් වෙන්නේ මේ වීඩියෝ එක. මේ වීඩියෝ එකේ නොතේරුම් තැනක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම ගැන අහලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ බස් ගේම් එක ප්ලේ කරන ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. මගේ channel එක subscribe කරන්න. ඉතින් මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා කොහොමද අපි මේ බස් සිමියුලේටර් ඉන්දුනීසියා ගේම් එකට මොඩ් එකක් දාගන්නේ කියලා. ඒ වගේම තමයි තවත් මම කියන්න ඕන මේ ZRT වෙබ් එක භාවිතා කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒත් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒ ගැනත් වීඩියෝ එකක් අරන් එනවා. එහෙනම් අදට මම සමු ගන්නවා. ස්තුතියි.